අදින් ඉවරයි. අතිකට කලින් දෙකක් තුනක් එයාට ඕන. මහත්යත් ඇත්තටම නොසෑහෙන දැන් බබා නිසා දුක් විඳිනවා. එයා බත් ටික කවන්න උනත් එයා ඕන. එයාට නිතරම මෙයා කරදර කරනවා වඩා නැවිදින්න කියලා. ඒ මොකද ඉන්න හිටින්න තැනක් නෑ. අපි ඉන්නකම් මෙයාට හොඳයි. අපි නැති කාලෙක කවුද මෙයා බලාගන්නේ කියන එක හිතනකොටත් ලොකු ප්‍රශ්නයක්. ජාතිවත් මේ වගේ විපතක් සිද්ධ වෙන්න එපා කියලා. කියන්නේ මහත්යත් දරුවා වෙනුවෙන් විඳින දුක බලනකොට තවත් අම්මලාට මේ වගේ නම් විපතක් වෙන්න එපා. මේ වගේ දරු පැටවුන්ට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නත් එපා. මගේ දරුවා ඇවිද ගන්න බැරුව එයා හිතින් කොච්චර දුක් විඳිනවද? කතා කරගන්න බෑ. කිසි දෙයක් කියා ගන්න බෑ. බඩගිනිනහම ඔයාලා තමයි දන්නේ. නෑ එයා තල්ලු කරගෙන එනවා. තල්ලු කරන් ඇවිල්ලා මේ ලිපාරියට මේවා කරනවා. වතුර ඕන වෙච්චාම තොල්පටි සද්ද කරනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විවිධාකාරයි. අපි හිතන් ඉන්නවා අපිට විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා. එළියෙන් බැලුවාම ඔය තියෙන්නේ ගෙවල් දොරවල් හොඳට. ඔය හයි හත්තිය තියෙන්නේ අතපය හතර තියෙන්නේ. ඇයි මොනවත් කරගන්න බැරිද කියලා අහනවා. එක පැත්තකින් ඒ ඇහිම සාධාරණයි. හැබැයි හම්බ කරන සියල්ලම හරියට ඇලේ දොලේ ගඟේ මුහුදේ දානවා වගේ තත්වයකටපත් වෙනවා. මේ වගේ ආබාධිත දරුවෙක් එක්ක ඔට්ටු වෙනකොට ජීවත් වෙනකොට ටික කාලයක් නෙවෙයි අවුරුදු 16ක් තිස්සේ දරුවට ඇවිදින්න බැරි වෙනකොට තාත්තයි අම්මයි මොනතරම්නම් පීඩනයකට ලක් වෙනවද? අපි ආපු වෙලාවේ ඉඳලා මේ ආදරණීය පුතාගේ ක්‍රියාකාරකම් ටික අපි දැක්කා. එක මොහොතක් ඉන්න බෑ. හරියට අර අලියයි ළමයයි වගේ. එයාට තාත්තගේ උණුසුම හැම වෙලාවෙම හොයනවා. තාත්තට කියනවා වඩා ගන්න. අම්මා කවන්න දෙන්නේ නැහැ තාත්තා තමයි ඕනේ. අම්මට එහෙම ආම්බාම් කරන්න බෑ අවුරුදු 16ක ලොකු ළමයෙක්. අම්මා ආම්බාම් කරන්නේ කොහොමද? අම්මගේ කුප්පි ලාම්පුව පෙරලිලා මුළු ශරීරෙම දැවිලා පිච්චිලා. ඔබට පේනවා ඇති මේ ඇඳුම් වහගෙන හිටියට ශරීරේ පිච්චුනහම මේ දරුවට කිරි දීපු පපුව පිච්චෙනකොට මොනතරම් මානසික පීඩනයකට ලක් වෙලා ඇද්ද? අපිට නොපෙනුනාට ඇය හදවතින් කොච්චර අඬනවද? සබන් පවුඩර් පියුරු ගාලා මේකප් දාලා ඉන්න ආදරණීය යුවතිය දකින්නකොට මේ අම්මගේ හදවත පිච්චෙනවා ඇති. ඒ අම්මත් කොහේ හරි බස් එක්ක යනකොට පොළට යනකොට මිනිස්සු තරයට යනකොට අනේ මගේ ශරීරය දිහා බලලා මිනිස්සු hina වෙනවද දන්නේ නැහැ කියලා හිතනවා ඇති. ඒක තමයි අපේ සමාජ ක්‍රමය. හැබැයි ඒවා දකින්නකොට අම්මත් අඬනවා ඇති. දරුවා ආබාධිත දරුවා උස්සගෙන තාත්තා බෙහෙත් ගේන්න යනකොට බස් එකේ යනකොට එයා අරේ මේ අදිනකොට මිනිස්සුන්ට කරදරයක් වෙනවා ඇති. ඒ තාත්තා මොනතරම් හදවතින් අඬනවද? මං ජාතක කරලා හදාගත්ත දරුවට මෙහෙම වුණා. මිනිස්සු hina වෙනවා ඇති. එතකොට අඬනවා ඇති. පුංචි සන්දීම තාත්තා මැරෙනකොට අම්මා වෙන දීගික යනකොට ආබාධිත වෙලා හිටියනම් එක පැත්තකින් හොඳයි. හැබැයි එයත් පුංචි සන්දියේ මීට වඩා දුක් විඳා කිරි අම්මා ළඟට ගිහිල්ලා. අවසානයේදී ඉන්න හිටින්න ඉඩමක් කඩමක්වත් නැතුව හදාගත්ත දරුවත් එක පැත්තකින් ආබාධිතයි. නෝනා පිච්චිලා හරියට සතර පෙර නිමිති හා සමානයි. පිරිමි පපු ඇස්වලින් දුක බේරන්නේ නැහැ. හදවතින් දුක පෙන්නන්නේ. අපි පාරේ යනකොට හිතුවේ නෑ මේ අයියාගේ තත්ත්වය මේකයි කියලා. හැබැයි ගෙට ඇවිල්ලා විනාඩි කිහිපයක් යනකොට අපිත් හදවත දන්න පටන් ගත්තා. මේ සමාජයේ මේ තරම්ම අහිංසක මිනිස්සු ඉන්නවද කියලා. මොනවා හරි දෙයක්
අනලා කවන්න බෑ පුතාට. එයාට හොඳට කන්න ඕනේ. එයාට තේරෙන්නේ නෑ තාත්තට සල්ලි නෑ, අම්මට සල්ලි නෑ කියලා. හැබැයි මොනවා හරි දෙයක් කරලා මේ මිනිස්සයා දරුවෝ ජීවත් කරනවා. රියදුරු දෑති රස්සාව දන්නවා. ඒකත් අහම්බෙන් හරියට රියදුරු බලපත්‍රය ඔහු අතින් නැති වෙලා. පොලිස් වාර්තාව අරගෙන පෝරම ටික පුරවගෙන අතේ තියාගෙන ඉන්නවා. ඒක ගන්න මුදල නැතුව. අපි ආරාධනා කරනවා ඔබට අඩුම තරමේ මේ දරුවන්ට ඇඳුම් පැළඳුම් ටිකක් ආහාර ටිකක් ඉන්න හිටින්න තැනක් කවුරු හරි දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් පුංචි ඉඩමක් කඩමක් කාමරයක් කොහේ හෝ තැනක රස්සාවකුත් එක්ක එහෙම වුණොත් එimhe ඕන තැනක ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද පොල් ඉඩමකට හරි නැත්නම් කවුරු හරි වගේ තැනක දුන්නොත් දරුවත් එක්කම ඕන කරක ජීවත් වෙන්න පුළුවන් දරුවත් එක්ක ගේ කුයිඩමකුයි දුන්නොත් රස්සාවත් එක්ක කොහේ හරි කවන්න ජීවත් වෙන්න කුලී නිවසක ඉන්නේ වතු හිමිකරුවන් ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඉතින් අම්මටත් යම් කිසි වැඩක් කරන්න පුළුවන්. තාත්තට දෑති රස්සාවකුත් තියෙනවා පුළුවන් කරන්න. පුළුවන්කමක් තියෙන නම් අපේ වතු හිමිකරුවන් ඔන්න අවස්ථාවක් තියෙනවා. තමන්ගේ වත්තත් බලාගෙන ගේකුත් පුළුවන් නම් හදලා දීලා මේ අයගේ ජීවිතවලට යම් කිසි අස්වැසිල්ලක් දෙන්න. මේ දරුවට අස්වැසිල්ලක් දෙන්න. අපි ආරාධනා කරනවා. ඉතාමත් කරුණාවෙන් මේ වෙසක් සඳ නැගගෙන එන වෙලාවේ මිනිස්සු පින්කම් කරන වෙලාවේ පින් බෝ කරගන්න වෙලාවේ නිවනට පාර කපන වෙලාවේ මේ මිනිස්සුන්ගේ නිවනට පාර කපන්න ඒ මිනිසුන්ගේ දුකට පිට වෙන්න කියලා. ඇත්තම කියනවා නම් මෙයා ඉපදිලා දවස් ගානකින් මෙයාට පිට් එක ඇවිල්ලා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එදා ඉඳන් මම්මගේ දරුවා දිහා බලලා කඳුළු බතුයි තමයි කන්නේ. කියන්න බැරි තරම් වේදනාවක් අම්මා කෙනෙකුගේ හිතේ තියෙන්නේ. ඉන්න හිටින් හරියට තැනක් නැහැ. මෙයාට බෙහෙත් කරගෙන ආවා. හරි හපන් රස්සාවක් නැති නිසා ඒක අඩපණ වුණා. ඇත්තම කියනවා නම් ඉස්කෝලේ ගියා නම් මේ දෙසැම්බර් විභාගෙ කරේ. අනිත් ළමයි මෙයාගේ වයසේ අනිත් ළමයි විභාගෙ ලියනකොට එයාලා විභාගෙට යනකොට මගේ ඇසල කඳුළු ගලනවා. මම මෙයාටවත් පේන්න මං අඬන්නේ. මං හිතින් අඬනවා ළමයා ගැන දුක් වෙලා. හොඳට හිටියනම් ඇත්තටම කොයිතරම් හොඳයිද කියලා ඉතින් හිතෙනවා. ඒක ගොඩක් ප්‍රශ්න ඇති වෙලා ලාම්බුව පෙරළුණා කොහොම හරි. ඒ කාලේ කරන්ට් එක තිබුණේ අපිට. ලාම්බුව පත්තර පෙරලිලා ඒ දවස්වල සාරි සායවල අපි ආසාවට මහගෙන හිටියා. ඒ සාරි සායකට ගිනි වැදුනා. ගිනි වැදිලා තමයි පිච්චුනේ ඉතින්. මාස එකමාරක් විතර ඉස්පිරිතාලේ හිටියා බෙහෙත් කරා. මහත්ය මොන වගේ දුකද ඉන්නේ? මහත්යත් ඇත්තටම නොසෑහෙන දැන් බබා නිසා දුක් විඳිනවා. එයා බත් ටික කවන්න උනත් එයා ඕන. එයාට නිතරම මෙයා කරදර කරනවා වඩා නැවිදින්න කියලා. මට වඩාගෙන යන්න බැරි නිසා මන් ළඟට ගොඩක් දුරට එන්නේ නැහැ. මෙයා ගාවට තමයි යන්නේ. තාත්තා ආදරේ? ඔව්. ඇත්තෙන්ම කියනවා නම් ගොඩක් ආදරේ දරුවට. මොකද්ද ඔයාගේ අපෙන් ඉල්ලන්නේ? අද මම බලාපොරොත්තු වෙනවා මගේ දරුවටත් අපි තුන් දෙනාටත් අපේම කියලා එක කාමරයක් හරි තියෙනවා නම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. එතකොට අපිට හොයාගෙන කාලා හරි ජීවත් වෙන්න පුළුවන් හිත හදන්න. අපිටම කියලා කාමරයක් තියෙනවනේ දරුවට ජීවත් වෙන්න කියලා හරි. මෙයාගේ ඉදිරි අනාගතය ඉදිරි අනාගතය ගැන ඇත්තෙන්ම හිතනවා නම් ගොඩක් බයයි. මොකද ඉන්න තැනක් නෑ. අපි ඉන්නකම් මෙයාට හොඳයි. අපි නැති කාලෙක කවුද මෙයා බලාගන්නේ කියන එක හිතනකොටත් ලොකු ප්‍රශ්නයක්. උත්තර නෑ. ඇත්තෙන්ම
මම ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි වගේ දෙමාපියන්ට ජාතිවත් මේ වගේ විපතක් සිද්ධ වෙන්න එපා කියලා. කියන්නේ මාත් මහත්යත් දරුවා වෙනුවෙන් විඳින දුක බලනකොට තවත් අම්මලාට මේ වගේ නම් විපතක් වෙන්න එපා. මේ වගේ දරුපටවුන්ට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නත් එපා. මගේ දරුවා ඇවිද ගන්න බැරුව ගියා. ඉතින් කොච්චර දුක් විඳිනවද? කතා කරගන්න බෑ. කිසි දෙයක් කියා ගන්න බෑ. බඩගිනීමම ඔයාලා තමයි දන්නේ. නෑ එයා තල්ලු කරගෙන එනවා. තල්ලු කරන් ඇවිල්ලා මේ ලිපාරියට මේවා කරනවා. වතුර ඕන වෙච්චාම තොල්පටි සද්ද කරනවා. දිවෙලියට දාලා මේවා කරනවා. අපි එතකන් ඉන්නේ දවසකට 12 විතර වෙනකොට 3-4 පාර වතුර පවනවා. තේ ටිකක් හදලා පොවනවා. උදේ එළි වැටෙනකොටම 6:00 වෙනකොට කවනවා. මේ තරහ ගියපු ගමන් අත හපා ගන්නවා එයා. එයාට මොකක් හරි දෙකට කේන්ති ආව ගමන් අත තමයි එයා හපා ගන්නේ. එයාට සෙල්ලමටත් ටීවී එක දාලා තියෙන්න ඕන දවසම මොනවා හරි දෙයක් තියෙන්න ඕන දවසම. ඒ වෙනත් එයාට සෙල්ලමට ඕන මෙයාගේ සරම. ඒකත් තමයි. ඔය සරම ඕන. එයා හිටියත් එයාගේ සරමක් ඕනමයි. සරම් දෙකක් දීලා තියෙන එකක් හොදනකොට එකක් දෙනවා. තාත්තට සරම් දෙකයි තියෙන්නේ. සරම් නම් තියෙනවා. තිබ්බට මෙයාට මාරුවෙන් සරම් දෙකෙන් එකක් දෙනවා. නැත්නම් අරක ජරාවනේ. ඉතින් එකක් හොදනකොට එකක් දෙනවා. ඊට අඬනවා බැරුවම තමයි ණයට ටීවී එකක් ගෙවන්න ගත්තේ. ටීවී එකයි මෙට්ටෙටයි 1,40,000. ඒකන මෙයාගේ පඩිය තියෙනවනේ. තරම් මෙල දාලා ඒකෙන් එකතු කරලා රුපියල් 20000ක් දාලා ටීවී එකක් කරන් දුන්නේ මෙයාට බලන්න නැතුව. මෙයාට ඕනෙමයි ටීවී එකක් හරි සෙට් එකක් හරි ඕන. රෑම්පයක් හදාගෙන ආවා ඒක රුපියල් 2000ක් දීලා ඒක ආයෙ කැඩිලා. ඊට පස්සේ තමයි ටීවී එක හරියට කරන්නේ. ටීවී එක ගාලා දිනවම ඉන්නවා. ඒක දිහා බලන් ඉන්නවා. ඇඳෙන් බහින්නේ ටීවී එක ගාවට තල්ලු කරගෙන. දරුවා ඉතින් ඔය දරුවා බලාගෙන ඉඳන් ඉන්නවා. ඉතින් දරුවා අසනීප ඉඳලා ඉතින් එක්කෙනෙක්ම ඉන්න ඕනේ ඉතින් ළඟ. විතරම. නෝනට පිච්චිලා එයාත් පිච්චිලා රේ යාර ලොකුවට බරට වැඩක් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඉතින් ඔය වැඩක් කරනවා. ඒ වැඩ දෙන්නටම දිනාවට දෙන්නටම යන්න නැහැ එක්කෙනෙක් යනවා. මට වැඩක් આવත් එයා යනවා නැත්නම් මම යනවා. එක්කෙනෙක් පුතා ගාව ඉන්න ඕනේ. එතකොට මේ ඉන්න කරන්නේ නැතේ ඉන්න කියන්නේ මම පොඩි කාලේ අවුරුදු 3ක් විතර වෙනකොට තමයි තාත්තා එම නැති වුණේ. ඊට පස්සේ තාත්තා නැතුනම අම්මා ගියා. අම්මා රත්තොට පැත්තේ ඉන්නේ. ඉක්මුනේ එයා එහෙන් බැලලා ළමයි ඉන්නවා එයාගේ ඉඩම් කරන් එහෙ තියෙනවා. මොකද අපිට දෙන්නේ නැහැ. මම මේ අම්මත් මේ ළඟ ගැටුණා මල ගෙදරවත් කිව්වේ නෑ අපිට. ඊට පස්සේ ඉතින් මම ඔය නැදන් වල හිටියා. ඒක වැඩ කරා. දැන් පොඩි කාලේ හැදුනේ එතකොට. හැදුනේ ගිරියම්මා ගාව. ගිරියම්මා නැතුණා මම ස්පිතාලෙ ඉඳන් මට සනීප නැතුව හිටියා 9 මාස 6ක් විතර. ඒ ඉඳන් නා ගිරියම්මා නැතුණා. ඒ ඉඳලා ඉවරලා මම ආවා ඉතින් ඔය දැන් ඉඳමක් මේ පොඩි කෑල්ලක් තිබ්බා. ඒ හදා. ඊට පස්සේ ඒක අපිට ඉතින් පවුලකට ඉන්න බැරි. ඊට පස්සේ ඒක දාලා නිකන් ඉන්නවා. ඉතින් මෙයාගේ ඉඳන් මෙයාලා අම්මලා කියන එහෙ උඹේ කෑල්ලක ගේ හදා ගන්නලු මේ ළමයාත් තරයි යන්න දෙන්න බෑ ඒකට. වාහනයක් නැතුව යන්න දෙන්න බෑ. ඒ කුඹුර තියෙන්නේ කොහෙද මේ පල්ලේ පොළ මේ කියන්නේ අර වෙලේ මුල්ලේ. වෙලේ මුල්ලේ පැත්තේ යන්න ඕනේ වැවුතාවල් වල. එහෙ ජීවත් වෙන්න අමාරුයි. පුලි වැඩක්වත් නැහැ. දැන් විතර මේකේ අපේ තාත්තගේ අයියාගේ පුතා. ඒක ඒකත් මෙයා සල්ලි වලට ගත්තා ඒ මල්ලි. දැන් කීයක් දෙන්නවද? ඉතින් එහෙම ගානක් ලොකුවට දෙන්නේ නැහැ. අපි ලයිට් වතුර කපලා තිබ්බා.
ඒවා ගත්තා එයත් 3000ක් දුන්නා. තුර එක අපි දාලා ගත්තා. ලයිට් තිබ්බේ නැහැ. ලයිට් හදාගත්තා. ඒවා කරගත්තා ඔක්කොම. අකේ ඔය යන්න එපා අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ ළමයාට ඉතින් මොකක් හරි සහනයක් තමයි ජීවත් වෙන්න මාර්ගයක් තමයි අපිට ළමයා ජීවත් කරගන්න තිබ්බනම් මොන වෙන රස්තාවක් කරන්න බැරිද ගෙදර ඉඳලා? පුළුවන් මට ඩ්‍රයිවිං රස්සාවක් පුළුවන්. ඒ ලයිසන් එක ගන්න ඊයේ පෙරේදා වැටිලා. ඒක හදාගන්න විදියක් නැති ඉන්නේ නැත්තම් ওই ලොරි එක හරි වැඩ කරනවා. ඒ කියන්නේ ලයිසන් එක වැටිලා. වැටිලා ඒක හදාගන්න බෑ. හදාගන්න පොලිසියේම රිපෝට් එක ලියුම් එහෙම ගෑල්ලා තියෙනවා. ලයිසන් අංකෙත් තියෙන නම්බරෙත් තියෙනවා. රුපියල් 10000ක් 15000ක් යනවා. 10000ක් හොයාගන්න නෑ. නෑ. දවසට ඉතින් රුපියල් 2500ක් ගත්තාම ඉතින් මෙයාට අඩුපාඩු කියලා කන්න මෙයාට හොඳට ඕනේ. මස් මාළුත් එක්ක කවන්න ඕනේ. නැත්තම් කන්නේ. බිත්තරයක් හරි කවන්න ඕනේ. රස්සාව තියෙනවා ලයිසන් එක හොයාගත්තොත්. ලයිසන් එක හොයාගත්තොත් ඔය රස්සාව තියෙනවා. ඒ කොළහෙමත් තියෙන ඔක්කොම මගේ හදපුවා. කොපිත් විලා. මේ පෙර ගන්නෑ මම නෑ. කැවුම් පෙර. ඒ තමයි හෙට ගත්තේ. මේ විච්ච හානිය. කොබන් මේ පපුවේ ඔක්කොම පිටිලා දී. ඒ අද්දක ඉස්සරහට එක්ක කරා. ඒ මොනව කරන්න ගිහලාද මේ? ලාම්බු. ලයිකර් පෙරලිලාද? ඔව්. මොකද උනේ? ලාම්බු පත්තර පෙරළුණා. පෙරලිලා ලාම්තර හම්බා සිරිසාර සාරි සායවල් තිබ්බනේ. ඒ වැඳගෙන හිටියේ. ඒවා ගසා දාලා ගැලුවා බෙසර් එක හිට්ටා. ඊට පස්සේ අත් දෙකට බලපෑවේ. දැන් මේ අතත් පිච්චිලා තියෙනවා. ඔව්. අත පපුව මූණ මොන හදන්න බැරිද? මේක ඔපරේෂන් කරා කරුණේ මේ නුවරේ. වහින්නට හැකිනම් ගිගුම්දී වියලිගම්බින් වලට ඉහළි